මෙතනදී අපි යන්නේ 2002 A-level පේපරේ රචනා ප්‍රශ්න. යාන්ත්‍රික දේව රචනා ප්‍රශ්නේ බලන්න. උතර බලමු මේ ප්‍රශ්නේ. රූපේ පෙන්වා ඇති පරිදි විනෝදයේ සඳහා කරනු ලබන ක්‍රීඩාවකදී P වේදිකාව මත දුවවි පහළට වී ඇති ජල තටාකයට වැටීම සිදු කරනු ලබයි. උතර මෙතන තියෙන CD කියන එක තමයි වේදිකාව. එතනදී ළමෙක් දුවගෙන ඇවිල්ලා එතනින් පැනීම සිදු කරනු ලබනවා. ස්කන්ධය 50 කිලෝ 50ක් වන ශිෂ්‍යයාගේ වේදිකාවේ එක් කෙළවරකට C සිට නිශ්චලතාවයෙන් ආරම්භ කොට. එහෙනම් අපි දන්නවා මෙතනදී ආරම්භක ප්‍රවේගය බිඳුවයි. නිශ්චලතාවයෙන් ආරම්භ කොට කිසිදු භ්‍රමණයකින් තොරව 5 ms ශ්‍රේණික වේගයකින් තිරස් දිශාවට වේදිකාව ඉවත් වේ. මේ දිශාවට තියෙනවා 5 ms ශ්‍රේණිකක්. වේදිකාවේ දිග මීටර් 5ක් කියලා තියෙනවා. ඒතර මෙතන ඒක ලකුණු කරලා තියෙනවා මීටර් 5යි කියලා. ඔය ටික දීලා තියෙනවා. පළවෙනි ගානේ තියෙනවා වේදිකාව මත දුවන විට ශිෂ්‍යයාගේ ත්වරණය ගණනය කරන්න. එතකොට අපිට දීලා තියෙන භෞතික රාශි ටික තමයි විස්ථාපන දීලා තියෙනවා. පළවෙනි එකේ A අවසාන ප්‍රවේගයත් ආරම්භ ප්‍රවේගයත් දීලා තියෙනවා. ත්වරණය අහනවා. එතකොට අපිට කාලය සම්බන්ධ සමීකරණ තමයි පාවිච්චි කරන්න වෙන්නේ. එහෙනම් මම දිශාවක් දානවා. මේ දිශාවට v වර්ගය සමානයි u වර්ගය දාන 2x. මේ සමීකරණ තමයි පාවිච්චි කරන්න ඕනේ. කාලය නැති සමීකරණේ. එතකොට අවසාන ප්‍රවේගය. ඒ තියෙන දිශාවට අවසාන ප්‍රවේගය 5ක් වෙනවා. එහෙනම් 5 වර්ගය සමානයි ආරම්භක බිඳුවෙන් නිශ්චලතාවයෙන් ආරම්භ කර ධන 2ක් ත්වරණයක් ස්ථාපනය 5ක් මීටර. එතන දෙවරක් 5 10යි. මෙතන 10ක් A වෙනවා. මෙතන 10ක් A වෙනවා. මෙතන 25ක් වෙනවා. 25 සමානයි A සමානයි අන්න පළවෙනි විරුත්තර එනවා 2.5 තප්පර වර්ගයට මීටර. ඊළඟ B කොටසට යනවා. වේදිකාවේ අනෙක් කෙළවර වරණ ඇතුළේ D තියෙනවා. D කරා ළඟා වීමට ඔහු කොපමණ කාලයක් ගත කරයි? දැන් මෙතනදී ත්වරණය දන්නවා. ඒ වගේම අනිත් භෞතික රාශි තුනක් දන්නවා. ඒතකොට ඕනම සමීකරණයක් පාවිච්චි කරන්න පුළුවන්. මම පාවිච්චි කරනවා v සමාන u ධන ut. අවසාන ප්‍රවේගය 5යි ආරම්භක බිඳුවයි 2.5යි t. එහෙනම් 5 සමානයි 2.5යි t. t සමානයි 5 බෙදීම 2.5යි. හරි 5 බෙදීම 2.5 කියන්නේ තත්පර 2යි. තත්පර 2යි. හරි. දැන් මේකට වෙන සමීකරණයක් පාවිච්චි කරන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නෑ. මොකද අනිත් භෞතික රාශි ටික ඔක්කොම දන්නවා. තුන්වෙනි එක C. තම ත්වරණය අත් කර ගැනීම සඳහා ශිෂ්‍යයාට අවශ්‍ය බාහිර බලය ලබා ගන්නේ කෙසේදයි පැහැදිලි කරන්න. දැන් අපි දන්නවා ත්වරණයක් වෙනවා නම් නිව්ටන්ගේ දෙවෙනි නියමයට අනුව ත්වරණයක් වෙනවා නම් බාහිර බලයක් තියෙන්න ඕනේ. බාහිර අසන්තුලිත බලයක් තියෙන්න ඕනේ. එහෙනම් දැන් ශිෂ්‍යයා මෙතන C ඉඳලා D වලට යනකොට ත්වරණයක් වුණා නම් එතනදී අසන්තුලිත බලයක් ගන්න ක්‍රමයක් තියෙන්න ඕනේ. එහෙනම් බාහිර වෙන්නත් ඕනේ. එහෙනම් බාහිර අසන්තුලිත බලය ගන්නේ කොහොමද? ඝර්ෂණය පාවිච්චි කරලා. එහෙනම් ශිෂ්‍යයා මොකද කරන්නේ? බාහිර, ඒ කියන්නේ P වේදිකාවේ ඇති ඝර්ෂණ බලයෙන් තමයි චලිතයට අවශ්‍ය වන බාහිර අසන්තුලිත බලය ලබා ගන්න. එහෙනම් අපි අහන ත්වරණය අත් කර ගැනීම සඳහා ශිෂ්‍යයාට අවශ්‍ය බාහිර බලය ලබා ගන්නේ කෙසේදයි පැහැදිලිව සඳහන් කරන්න. අපිට කියන්න පුළුවන් C P වේදිකාව මත පාදයේ චලනය කිරීමට උත්සාහ කිරීම. ඇතිවන
ඇති වෙන ඝර්ෂණ බලය පාවිච්චි කරනවා. ඒ ඝර්ෂණය නිසා ඉදිරියට ත්වරණය වෙන්න පුළුවන්. මොකද ඝර්ෂණය ලබා ගන්න P වේදිකාවෙන්නේ. වේදිකාවෙන් කියන්නේ බාහිර කෙනෙක්. ඊළඟ දින ශිෂ්‍යයා වේදිකාව මත දුවන විට ඔහු මත ක්‍රියා කරන බල පැහැදිලිව ලකුණු කරන්න. මේ සඳහා දී ඇති රූපය ඔබගේ පිළිතුරු පත්‍රයට පිටපත් කරගන්න. එන බලමු D. හරි. මේ ඇති. මේකදී බල ටික ලකුණු කරන්න ඕනේ. අපි ලකුණු කරන්න ඕනේ බර. ළමයාගේ බර. බර ළමයා මතනේ ක්‍රියා කරන්නේ. ඒතකොට mg බල දාන්න ඕනේ. අභිලම්බ ප්‍රතික්‍රියාව මේ මුඩට තියෙනවා. ඝර්ෂණ බලය මේ ඉඳ තියෙනවා. එහෙනම් පද ටික හඳුන්වන්න ඕනේ. F කියන්නේ ඝර්ෂණ බලය, R කියන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාව, mg කියන්නේ බර. දැන් මේකටම උත්තරේ මේ විදිහට දක්වන්න පුළුවන්. මේ දෙකම පිළිතුරු හරි. ඒ කියන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාවත් ඝර්ෂණ බලයේ සංප්‍රයුක්තය ලකුණු කරන්නත් පුළුවන්. ඒතර පිළිතුරු පත්‍රයට වෙන්න ඕනේ මේ පළවෙනි එක හෝ දෙවෙනි එක. මේ දෙකම ලියන්න ඕනේ නැහැ. එක්ක මේ දෙකේ සංප්‍රයුක්තය දානවා. එහෙනම් මේ F' කියන්නේ මොකද්ද? අභිලම්බ ප්‍රතික්‍රියාවේ ඝර්ෂණ බලයත් එකතුව. එහෙම නැත්නම් මේක තමයි හොඳම. බල ටික ලකුණු කරා. හරි. මේකත් පිළිතුරක් විදිහට හරි. හරි. මේකයින් කරමු අපි. මේක තමයි පිළිතුර. එතකොට මේකෙදි බල ටික හඳුන්වමු. F කියන්නේ ඝර්ෂණ බලය. R කියන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාව. mg කියන්නේ බර. ළමයාගේ බර. දැන් බලමු අපි ඊළඟ එක. මේකේ තියෙනවා වේදිකාවෙන් ඉවත් වීමෙන් පසු ජලය ස්පර්ශ කිරීමට කොපමණ කාලයක් ගත කරයිද? දැන් අපි බලන්න පුළුවන් ශිෂ්‍යයා කොපමණ කාලයක් ගත කරයිද කියලා අහන්නේ. හරි. දැන් මෙතන බලන්න. මෙයා තිරස්ස ප්‍රක්ෂිප්ත වෙනවා කියලා තමයි කියන්නේ. තිරස්ස තමයි චලිතයෙන් එතනින් අයින් වෙන්නේ. නිග්ම වෙන්නේ. එහෙනම් තිරස්ස නම් චලිත වෙන්නේ සිරස්ව තියෙන සංරචකයේ ආරම්භයේදී බිඳුවයි. එහෙනම් සිරස්ව ආරම්භ කරන මේ බිඳුව කියන ප්‍රවේග සංරචකය පල්ලයට ගුරුත්ව ත්වරණයටද ත්වරණය වෙනවා. එහෙනම් ඒ ත්වරණයටදී මීටර 7.2ක් චලනය වෙන වෙලාවට තමයි පල්ලයට වැටෙන්නේ. දැන් මට මේක ආයෙ අඳින්න පුළුවන්. 5ක් ms ඍණ 1 7.2ක් මීටර මෙන්න මේ වගේ චලිතයක් දක්වන්න. එහෙනම් මෙන්න මේ ආරම්භයේ පල්ලයට සිරස්ස බිඳුවයිනේ. ත්වරණය දන්න. ගුරුත්ව ත්වරණය 10 ms ඍණ 1. අපිට දාන්න පුළුවන් චලිත සමීකරණය විස්ථාපනය දාන්න අපෙන් ආන්නේ කාලය. එහෙනම් අවසාන ප්‍රවේගය අහලා නැහැ. එහෙනම් අවසාන ප්‍රවේගයේ net සමීකරණය මොකක්ද? පහළට තියෙනවා S සමානයි ut ධන භාගයක් et වර්ගය. විස්ථාපනය 7.2යි. පහළට තියෙන ආරම්භක ප්‍රවේගය බිඳුවයි. මොකද මෙතන තිරස්න ප්‍රක්ෂේපණය වෙන්නේ. බිඳුවයි. මොකද මෙතන ප්‍රවේග සංරචකයේ බිඳුවයි. බිඳුවයි ms ඍණ 1. ඔබ t ගෙන් ගුණ කරත් එකයි නැතත් එකයි. ත්වරණය 10යි t වර්ගය. එහෙනම් 7.2 ගුණ කරන්න 2කින් එතකොට 7.2කින් ගුණ කරාම 14.4යි. ඒක 10න් බෙදුවම 1.44යි.
එහෙනම් ඒකේ වර්ගමූලය ගන්න ඕනේ. t සමානයි 1.2 තප්පර. තප්පර 1.2. එහෙනම් චලිතයේද? එයා මෙතන ඉඳලා පල්ලෙහාට යන්න තප්පර 1.2ක් ඇතුළත පල්ලෙහාට වැටෙනවා. B කොටස ඔහු ජය මත පතිත වන ලක්ෂ්‍යද B ලක්ෂ්‍යයේ සිට ඇති දුර කොපමණද? ජලය මත පතින B ලක්ෂ්‍යයේ සිට. හරි. ඒ කියන්නේ සරල මහානුවේ තිරස්පරාසනය දාලා තියෙන මේ B ලක්ෂ්‍යයේ සිට. දැන් B කියන්නේ මේ වේදිකාවේ තියෙන පල්ලෙහාම ලක්ෂ්‍යනේ. ඉතින් මෙතන ඉඳලා තියෙන දුර කියන්නේ තිරස්පරාසනය. එහෙනම් චලිතයට යන කාලය 1.2 තප්පර. තිරස් සංරචකයේ තියෙන 5 මේ ශ්‍රේණික. එහෙනම් අපිට තිරස් දිශාවට දාන්න පුළුවන් S සමානයි ut ධන භාගයක් at වර්ගය. එතකොට තිරසට තියෙන ත්වරණය බිඳුවයි. තිරස් ත්වරණය වෙන්නේ නැහැ නේ. එහෙනම් මේක ප්‍රකාශනෙ දාන්න ඕනේ නැහැ. අපිට S සමාන ut දාන්න පුළුවන්. එහෙනම් විස්ථාපනය ගන්න පුළුවන් අපිට ඒක තමයි පුහන්නේ. ප්‍රවේගය 5යි කාලය 1.2යි. 12/5 60යි. දශම ස්ථානය මෙහාට ගෙනාව මීටර් 6යි. එහෙනම් මීටර් 6කින් තමයි තිරස් පරාසය පවතින්නේ. ඒතර ඒක තමයි B වලින් නම් තියෙන දුර. ශිෂ්‍යයා වාතය තුල වැටෙන විට ඔහු මත ක්‍රියා කරන බලය පැහැදිලිව ලකුණු කරන්න. මේ සඳහා මෙහිදී රූපය ඔබගේ පිළිතුරු පත්‍රයට පිටපත් කරගන්න. ඒක C කොටස. දැන් ගත්තාම ළමයා වැටෙනවා. වැටෙද්දි ළමයා මත බරක් තියෙනවා. ඔක පැත්තක ලියන්න බර. ගුරුත්වාකර්ෂණ බලය කියන්න පුළුවන්. දැන් කලින් අභිලම්බ ප්‍රතික්‍රියාවක් ඇති වුණේ ඇයි? හේතු ස්පර්ශයක් තිබ්බා. වේදිකාව මත හිටන් හිටියේ. ඝර්ෂණයක් තිබ්බේ මොකද? අර කකුල පිටිපස්සට තල්ලු කරන හින්දා. දැන් මේ දෙකමනේ. එහෙනම් මෙතනදී තියෙන එකම බලය තමයි වස්තුවේ බරය. නැත්නම් ළමයාගේ බරය. ඒකට උත්තරේ එන්න ඕනේ m ජීවිත. නැත්නම් බර කියලා f කියලා දාන්න පුළුවන්. ආරම්භයේ සිට ජලය ස්පර්ශ කරන තුරු ශිෂ්‍යයාගේ ප්‍රවේගයේ තිරස් සංරචකය සඳහා ප්‍රවේග කාල ප්‍රස්තාර කඳින්නලු. අපෙන් අහන්නේ තිරස් එක. එහෙනම් තිරස් එකට මොකද උනේ ප්‍රවේග කාලේ? ආරම්භණිකේ මොකද උනේ? ඒක තුනේ කොටස. අපිට දාන්න පුළුවන් ප්‍රවේග කාල ප්‍රස්තාරේ මුල් තප්පර 1.2 දී ප්‍රේණිවාන කාලය තප්පර දෙකක් මුල් තප්පර දෙකදී මොකද උනේ? ත්වරණය වුණා. නිශ්චලතාව ඉඳන් ත්වරණය වුණා. එහෙනම් ප්‍රවේග කාල ප්‍රස්තාරයේ මුල් තප්පර දෙක ත්වරණයක් වුණා. එහෙනම් අනුක්‍රමණයක් තියෙන්න ඕනේ. ත්වරණය කියන්නේ vt ප්‍රස්තාරයේ අනුක්‍රමණයනේ. ත්වරණය කියන්නේ අනුක්‍රමණයක් තියෙන්න ඕනේ. ත්වරණයක් වුණා. එයා ළඟා කරගත්ත ප්‍රවේගය 5 ms ශ්‍රේණියක. එතනින් එහාට ප්‍රක්ෂිප්ත වුණා 3.2 තප්පර. ප්‍රක්ෂිප්ත කාලයේදී ත්වරණයක් ලැබෙන්නේ නැහැ. මොකද එයා ගුරුත්වය යටතේ වැටෙන්නේ. ඒක තිරස් සංරචකයේ නියතයක් වෙනවා. හරි. හතරවෙනි එක වේදිකාවේ සිට මීටර් 1.25 සිරස් දුරක සිට පහළට වැටෙන විට ඔහුගේ ක්ෂණික වේගය ප්‍රවේගයේ දෛශිකයේ දිශාව රූපේ පෙන්වා ඇත. හරි. අපේ පළවෙනි එක අහනවා v ප්‍රවේගයේ විශාලත්වය හා දිශාව සොයන්න කියලා. ඉතින් ඒකේ ප්‍රවේගයේ එතන රූප තලන්නේ නැහැ. ඒක ඔයාලගේ පේපර් එකක් තියෙනවා නම් ඒක බලා ගන්න පුළුවන්. එහෙම ළමයා ඉන්නවා. එයාගේ ප්‍රවේගය මේ වගේ සංරචකයක් තියෙනවා. හරි. ඊට කියලා මම හිතන්නේ සිරසත් එක තියෙන්නේ කෝලේ. මේ විදිහට කඩේරුකුත් තියෙනවා. ඒක රූපේ බලා ගන්න පුළුවන්.
ඔයාලා පේපර් එක ඇති. ඉතින් මෙතනදී මට යන්න උනේ හරි ප්‍රවේගී විශාලත්වය. දැන් අපි දන්නවා තිරස් ප්‍රවේග සාම්‍රාජ්‍යකේ වෙනස් වෙන්නේ නැහැ. 5යි ms ඍණ 1යි. ඒක නියතයනේ. ගුරුත්වයට දෙවැනිවම තිරස් ප්‍රවේග සාම්‍රාජ්‍යකේ නියතය. සිරස් ප්‍රවේග සාම්‍රාජ්‍යකේ v කියලා ගමු. එහෙනම් චලිතයේදී මේ බලන්න 1.25ක් වැටෙනකොට මීටර් 1.25ක් වැටෙනකොට යාගේ ප්‍රවේග සාම්‍රාජ්‍යකේ හොයන්න ඕනේ. v තිරස් එක අපි දන්නවනේ කොහොමද 5යි ms ඍණ 1යි කියලා. එහෙනම් ආරම්භයේ බිඳුවයි අවසානයේ v විස්ථාපනය දන්නවා ත්වරණය දන්නවා කාලය නැති සමීකරණ. කාලයක් විතර සම්බන්ධයක් නැහැ. එහෙනම් කාලය නැති සමීකරණේ v වර්ගය සමානයි u වර්ගය දාන 2x. එහෙනම් 4a හොයන්නේ අවසාන ප්‍රවේගය දන්නේ නැහැ. ආරම්භක බිඳුවයි 2ක් ත්වරණය 10යි විස්ථාපනය 1.25 මීටර. හරි විස්ථාපනය 1.25. එහෙනම් v සමානයි 1.25යි 12.5යි 25යි. එහෙනම් v කියන්නේ 5යි ms ඍණ 1යි. හරි ඒක මේ අහලා තියෙන්නේ v එක. දැන් අපි අහන්නේ විශාලත්වය සහ දිශාව. එහෙනම් මේකත් 5යි නම් දැන් අපි දන්නවා දෛශික එකතු දාන්න. පල්ලයට 5යි තිරසට 5යි. ඔක අපි අඳිමු. එහෙනම් පයිතගොරස් ප්‍රමේය අපිට ගන්න පුළුවන් 5 වර්ගය දාන 5 වර්ගයේ වර්ගමූලය. එකිනෙකට ලම්බක බල දෙකක සම්ප්‍රයුක්ත ගන්නේ p වර්ගය දාන q වර්ගයේ වර්ගමූලය. එහෙනම් මේක v කියමු අපි. මේක නම් 5යි මූල 2යි ms ඍණ 1යි. හරි 5 වර්ගය 25යි 25යි 50යිනේ. 50 වර්ගමූලය 5යි මූල 2යි කියලා ලියන්න පුළුවන්. මේ d ට ගන්න පුළුවන් 45යි. සමානයි සමාන බෙදෙන්නේ. නැත්නම් අපිට කියන්න පුළුවන් 5 බෙදීම 5යි. tan inverse 5 බෙදීම 5 කියන්නේ 1යි. tan 1 හම්බෙන්නේ අංශක 45 දී. ඔන්න කෝණයක් තියුවා. විශාලත්වයක් තියුවා. b කොටස මේ මොහොතේදී ශිෂ්‍යයාගේ චලිතය O ලක්ෂයක් වටාව. ඒතර O කියලා තියෙන්නේ මෙන්න මේ වගේ තැනකදී වෘත්තාකාර චලිතයේ කොටසක් ලෙස සැලකිය හැකියි. මේ මොහොතේදී කේන්ද්‍රයේ අභිසාරී ත්වරණය ගණනය කරන්න. මේ තමයි තියෙන්නේ. අපි v dash හොයාගත්ත 5යි මූල 2 කියලා. මේ ප්‍රවේගයේ තියෙන අංශක 45 කියන්නේ. දැන් මේ පල්ලෙහාට තියෙන ගුරුත්ව ත්වරණය. මේ පැත්තට තියෙන ත්වරණය මොකද්ද? ගුරුත්ව ත්වරණය. එහෙනම් කේන්ද්‍රයේ දෙසට තියෙන ත්වරණය. කේන්ද්‍රයේ දෙසට තියෙන ත්වරණය තමයි මේ කෝණය 45යි කියන්නේ g cos 45 ලම්බකෝ තියෙනවා. මේ පැත්තට තියෙන ත්වරණය මොකද්ද? කේන්ද්‍රයේ දෙසට ත්වරණය. g sin 45. ගුරුත්ව ත්වරණය 10යි sin 45 කියන්නේ එකයට මූල 2යි. ඒ කියන්නේ 10 ගුණ කිරීම 0.771යි. එහෙම නැත්නම් 10 බෙදීම මූල 2 කියලා තියන්න පුළුවන්. නැත්නම් 5යි මූල 2 කියලා ලියන්න පුළුවන්. මේ කාරණී සුළු කිරීමක් කරලා. 7.07යි 1යි. ඔය දෙන්නේ
කේන්ද්‍රය දෙසට. ඒ කියන්නේ ඒගොල්ලෝ කියනවා කේන්ද්‍රයක් තියනවලු මෙහෙම. ඒ කේන්ද්‍රය දෙසට තියෙන තොරණ. ඒතකොට අපි දන්නවා ගුරුත්ව තොරණේ පල්ලෙහාට තියෙනවා. කේන්ද්‍රය දෙසට. කේන්ද්‍රය මෙතන ලම්බ ගයින් ප්‍රවේගයට. ඒගොල්ලෝ රූපේ දීලා තියෙනවා. ඒතකොට ඒක අපිට ඇත්තට හිතන්න දෙයක් නැහැ. මේක අල්විස්පයි කියන එක හොයාගන්න ඕනේ. ඒක කලින් අහනම් ප්‍රශ්නේ. ඒතකොට මේ පැත්තට තියෙන තොරණ සංරචකය වන්න පුළුවන්. හරි. B කොටසත් හරි අවසාන එක තියෙන්නේ C නේ. ඔව්. එනයින් අනුරූප වෘත්ත චලිතයේ අරය ගණනය කරන්න. දැන් අපි හොයාගත්ත දැන් කේන්ද්‍රයේ දෙසට තියෙන තොරණය මම 5යි මූල 2යි කියලා ලියන්නම්. ඔක 10 බෙදීම් මූල 2 කියන්නේ උඩත් මූල 2කින් ගුණ කරලා යටත් මූල 2කින් ගුණ කරලා 5යි මූල 2 කියලා ලියන්න පුළුවන්. මේ ප්‍රවේගය v කියලා දීලා තියෙනවනේ. කීයද? 5යි මූල 2යි. එහෙනම් අපිට ලියන්න පුළුවන් කේන්ද්‍ර අபிසාරී තොරණේ සමානයි v වර්ගයට r. එහෙනම් මේක 5යි මූල 2යි. මේකත් 5යි මූල 2යි. එහෙනම් r එනවා අපිට 5යි මූල 2යි කියලා. r එනවා 5යි මූල 2යි.